ඔයගොල්ලෝ ජොබ් එකක් හොයාගෙන ඩුබායි වලට එනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා මේට ඇවිල්ලා කොහොමද හොඳ තැනක ඉන්නේ. ඊට අමතරව තව වැදගත් කරුණු ඩුබායි වලට ඇවිල්ලා බජට් එකක් විදිහට ඉන්නේ කොහොමද වගේම ඔයගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න ලේසිම තැනක ඉන්නේ කොහොමද කියලා. මොකද කියන්නේ යාළුවනේ ඔයගොල්ලෝ ඩුබායි වලට එන වැදගත් කාරණා තමයි ජොබ් එකක් හොයාගන්න එක. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඩුබායි කියන්නේ චීප් තැනක ඉඳලා ඔයගලන්ට ජොබ් එක හොයාගන්න තියෙන තැන දුරයි නම් ඒකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒ වගේ තැනක ඉඳලා අක්කයි කියනවා අපිට මේ ඔය මුකුත් ඕනේ නැහැ නේ මේ ගණන් අඩු තැන. ඒ කියන්නේ චීප් තැනක් හොයාගත්තා නම් වැඩේ ඉවරයි නේ කියලා. ඉතින් يعني මම ඔයගලට කියන්නේ චීප් තැනක් හොයාගන්නවා වගේ නෙමෙයි. ඔයගොල්ලෝ ජොබ් එකක් හොයාගන්නකොට ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙන තැන් වලට ඇක්සෙසිබල් තැනක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ චීප් තැනක් හොයාගත්තගෙන නම් ලොකු දුර තැනක ගිහිල්ලා නැවතුණාන් පස්සේ ආයේ යන්න එන්න ගියාම ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට ගොඩක් එක්ස්පෙන්සස් මේ වෙනවා. ඉතින් යාළුවනේ අනිත් දේ තමයි ඔයගොල්ලෝ මෙහෙට එන්න කලින් ඇට්ලීස්ට් ඔයගලන්ට රෆ්ලි අයිඩියා එකක් තියෙන්න ඕනේ ඔයගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට මෙච්චර ගාණක් වේදම් කරනවා කියලා. ඒකෙන් මම කියන අදහස් කරේ යාළුවනේ දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ දැන් ලංකාවේ ඉඳන් නම් එන්නේ ලංකාවේ ඉඳන් මෙහෙට එන්න කලින් සමහර අය ඩුබායි වෙන අක්කා නංගි අයියලා මල්ලිලා කියනවා ආනේ මං වාට එන්නකො තැනක් හොයලා දෙන්නම් කියලා ඉවරලා මේ ගාන දෙන්න අර ගාන දෙන්න කියලා. සමහර ඔයගොල්ලන්ගේ වැඩියෙන් ගන්නත් පුළුවන්. ඒකෙන්ද යාළුවනේ ඔයගොල්ලෝ එන්න කලින් ඔයගොල්ලෝ ඔයාගේ කියන්නේ එන දවස් 60 හොඳට ප්ලෑන් කරලා කියන්නේ ඔයා මේ ද තීරණයක් ගන්න. ඒ කියන්නේ ලයිෆ් එක මොන පැත්තටද යන්නේ කියන තීරණය ගන්න. ඒකින්ද ඒ තීරණය ගන්න හොඳම තීරණය හොඳම විදිහට ගන්න තමයි මම මේ වීඩියෝ ඔයගලන්ට try එකක් දෙන්නේ. ඔයගලන්ට කොහොමද හොඳ තැනක් අඩු ගානට හොඳම තැනක් කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මම බ්‍රේක් ඩවුන් කරපු විදිහට මේ පොඩි ඔපරේෂන්ස් වගේක් තියෙනවා. ඒවා තමයි සත්ව කරාම බුර්ජුමාන් ඊට අමතරව රිකා එතනින් ගියාම JBR තියෙනවා. තව තියෙනවා ඉන්ටර්නැෂනල් සිටි ඩිස්කවරි ගාඩන් ඊට අමතරව අල්නාද අල්කුසේස් ඊට අමතරව රාජ ළඟ මෝඩ්‍රේ ඔයගොල්ලන්ට නැවත ලිප්ප පුළුවන්. ඊට අමතරව මම දන්නවා මේ ඩුබායි වල ගොඩක් කාල හිටපු අය දන්නවා මේකට හොඳ ලොකේෂන් තියෙන්න පුළුවන්. එහෙම දැන් දන්නවනම් අනිත් අය දැනගන්න කමෙන්ට් කරන්න. ඒතකොට අනිත් අයටත් ඒ ගැන දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ මං කියපු හැම තැනක් හොඳ ෆැසිලිටිස් තියෙනවා. හැබැයි ඒවට පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමු මොනවද තියෙන කියන්නේ හොඳ පැත්ත නරක පැත්ත මොනවාද. කියන්නේ හොඳ පැත්ත නරක පැත්ත කියන්නේ මේ තියෙන මේ හොඳ නරකක් නෙමෙයි. මම කියන්නේ ඔයගොල්ලෝ විසිට් වීසා එකකින් ජොබ් එකක් හොයාගෙන එනවා නම් ඒ අයට වෙන්න තියෙන හොඳ පැත්ත ඒ අය හිතන්න ඕන හොඳ පැත්ත සහ ඒ වාසිදායක සහ අවාසිදායක පැත්ත මම මේකෙන් කියන්න දස් ගන්නෑ. උදාහරණයක් විදිහට අපි බලමු ඔයගොල්ලෝ JBR වගේ තැනක ඉන්නවද? ඉතින් යාළුවනේ JBR වගේ තැනක ඉන්නවා නම් ඔයගොල්ලන්ට ලොකු ඔපචුනිටිස් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්ත සාමාන්‍ය ෆොරිනර්ස් අය ඉන්න සුදු ජාතිකයන් ඉන්න පැත්ත. ඒ ඔයගොල්ලන්ට ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි යාළුවනේ එහෙම තියලා එතන ඔයගොල්ලන්ට තියෙන ලිවින් කොස්ට් එක පොඩ්ඩක් වැඩි. උදාහරණයකට ඔයගොල්ලන්ට බෙක් ස්පේස් එක ගන්නලා සාමාන්‍යයෙන් දිරහම් 1500ක් 1800ක් වගේ යනවා. ඉතින් එහෙම බලන් ගියාම යා ලංකාවේ මුදලෙන් මම දන්න විදිහට පොඩ්ඩක් ඉන්න වාරණ දැනට මම දැන් මේ වීඩියෝ කරද්දී නම් 78ක් වගේ තමයි යන්නේ. ඉතින් 1500ක් කියන්නේ 78කට 1,17,000ක් යනවා එක මාසෙකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට 1,17,000ක් ඕකට දෙනවා 17,000ක් දෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ ඔකට හතර කරන්නේ නිරාම 200ක් 300ක් වගේ මම දන්නේ කීයක් දෙන්න වෙනවද. ඉතින් ඊට අමතරව ඕතන කියන්නේ බෙඩ් ස්පේස් එකට අමතරව ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට කෑමට ග්‍රොසරි මේවා ගන්න ගියම එතන ළඟ අඩු ගානේ ගන්න පුළුවන් ග්‍රොසරියක් එහෙම නැහැ. හැබැයි අනිත් හැම දෙයකම ගොඩක් ඇක්සෙසිබල්. මෙට්‍රෝ එකට යන්න පුළුවන්. ඊට අමතරව ටැක්සි බස් එහෙම හැමතැනම ඇක්සෙසිබල්. ඊට අමතරව අපි බලමු තව පැත්තක් මොකද්ද කියලා ඉවරලා. අනිත් පැත්ත තමයි මම කියන්නේ බෝඩිජුමාන්. ඔයගොල්ලෝ බෝඩිජුමාන් වල වගේ ඉන්නවල ඔයගොල්ලන්ට කියන්නේ උදාහරණයකට ඔයගොල්ලෝ මෙට්‍රෝ එක ගාව ඉන්නවනම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ වැඩිම දේ තමයි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට ජොබ් ඉන්ටර්විව් එකට කොහෙට හරි කතා කරපුවම ඔයගොල්ලෝ ටැක්සි එක යනවට වඩා ඔයගොල්ලෝ කියන්නේ තන Google එකේ හොයලා තන බලලි වල ටැක්සි එක යනවට වඩා ඔයගොල්ලන්ට පුළුවන් ඒ තන බලාගෙන ඇඩ්‍රස් එකට හරියටම මෙට්‍රෝ එකෙන් හරි බස් එකෙන් හරි ගිහින් එතනින් ළඟ තැනකට බහලා එතනින් ඉඳන් ටැක්සි එකක් අරන් ගියාන ඔයගොල්ලෝ පොකට් එකට හරි හොඳයි නේද? දැන් කියන්නේ ඔයගොල්ලෝ ටැක්සියට යන්න ගියාම ඩිරාම් 70ක් විතර යනවා නම් මෙට්‍රෝ එකේ ගිහලා ඩිරාම් 5ගේ ඊට පස්සේ එතනින් මගදී බහලා ඩිරාම් 12කට අනිත් ටැක්සි එක යන. ඒතර ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් වියදම් කරලා දෙන ඩිරාම් 17යි. ටැක්සි එක යනවා සමහරවිට 70ක් 80ක් යන්න පුළුවන්. ඉතින් යාළුවනේ එහෙම බලන්න ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට හරි ඇක්සෙසිබල් ඔයගොල්ලෝ බෝඩිජුමාන් වලට යනවා. ඊට අමතරව තමයි ඒකේ තියෙන ලිවින් කොස්ට් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බෝඩිජුමාන් වල බෙඩ් ස්පේස් එක පාර්ෂන් එක වගේ ඉන්නවා. බෙඩ් ස්පේස් එක වගේ ඉන්නවා උදාහරණයකට
ඉරාම් 700ක් 800ක් වගේ ගානකට ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒ වගේම පාර්ෂන් එක වගේ ඉන්නවනම් ඩිරාම් 1300ක් 1400කට හොයාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයගලන්ට ගාන හදලා කියන්න 1400කට කියන්නේ එතකොට 1,09,200. ඒ කියන්නේ 1,10,000 කියන්නේ. හැබැයි මේක පාර්ෂන් එකකට අර කලින් මම JBR එකේ වගේ බෙඩ් ස්පේස් එකේ ගාන නෙමෙයි. මේක පාර්ෂන් එක. කියන්නේ අපි ගොඩක් අය ඉන්නවනේ මම දැකලා දෙනවා. ගොඩක් අය මම අහලා තියෙනවා. පුළුවන් නම් මේ කපල් වලට ජොබ් හොයාගෙන ඉතින් එහෙම එනවනම් මේ වගේ කියන්නේ බුර්ජුමාන් කරාම සත්තු වගේ තැනක ඉන්නවනම් මම නම් කියන්නේ හරිම ලේසි ඊට අමතරව හරිම මේ පොකට් එකට හොඳ තැනක් තමයි මේ කරාම බුර්ජුමාන් සත්තුව කියන්නේ. ඉතින් බලන්න 1,10,000කට දෙන්නකොට ඉන්න පුළුවන් පාර්ෂන් එක. අනික තව දෙයක් තියෙනවා ගොඩක් අය මම අහන ප්‍රශ්නයක් අයිය මොකද්ද මේ ගොඩක් අය කියන රූම් එකක් තියෙනවා පාර්ෂන් එකක් තියෙනවා බෙඩ් ස්පේස් එකක් තියෙනවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම ওই තුන ගැනත් මේ වීඩියෝ එකෙන් පොඩි හැඳින්වීමක් කරන්න. හැබැයි ඊළඟට එන වීඩියෝ වලින් මම තව ලොකුට විස්තර කරනවා. මම දැනට පොඩි විස්තරයක් දෙන්න බෙඩ් ස්පේස් එකක් කියන්නේ යාළුවනේ තමන්ගේ ඇඳ තරමට තියෙන ඉඩ ප්‍රමාණයක් තමයි බෙඩ් ස්පේස් එක. ඊට අමතරව කියන්නේ ඔයාලගේ ගෙවල් හිමිය වෙන්නේ ඒ කියන්නේ ලෑන්ඩ් ලෝඩ් විසින් සමහරට ඔයගොල්ලන්ට කබඩ් එකක් දෙන්න පුළුවන්. තව පොඩි ස්පේස් එකක් දෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඊට අමතරව පාර්ෂන් එකක් කියන්නේ යාළුවනේ ඔයගොල්ලන්ගේ රූම් එක දෙකට හරි තුනකට හරි කඩලා පොඩි බෝඩ් වලින් වහලි වරවලා ඒ කියන්නේ ඔයගොල්ලන් ප්‍රයිවසි එක හිතන විදිහට තියෙන පොඩි දන. අනිත් ඒ රූම් එක කියන්නේ ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය රූම් එක. කියන්නේ ඔයගොල්ලෝ දන්නා මෙහෙදී එක ෆ්ලැට් එකක් අස්සේ පොඩි ඒ කියන්නේ 2 BHK 3 BHK කියලා. ඒ කියන්නේ 1 BHK හෝල් ඒ විදිහට දෙන. ඒ කියන්නේ බාත්රූම් එක එක්ක රූම් කීයක් තියෙනවද? ඉතින් සමහර ෆ්ලැට් එක අස්සේ රූම් දෙක තියෙන බලා රූම් තුන තියෙන බලා. ඉතින් ඒ වගේ රූම් එකක් ගන්න ඒකට තමයි රූම් කියන්නේ. තනික ලොකු ෆ්ලැට් එකක් ගන්නවා ෆ්ලැට් එක අස්සේ රූම් දෙකක් තියෙනවා තුනක් තියෙනවා. ඒක ඉතින් ගාන වෙනස් වෙනවා රූම් එකද ගන්න දෙකද ගන්න තුනද ගන්න කියන එකේ අනුව. ඉතින් ඕක තමයි පොඩි හැඳින්වීමක් දුන්නේ බෙඩ් ස්පේස් පාර්ෂන් රූම් කියන්නේ මොනවද කියන්නේ. මොකද සාමාන්‍ය ලංකාවේ ඉන්න අය දුබයි වල ඉන්න අය නම් දන්නවා මේක මොකද්ද කියලා මන්ද ඉස්සර දුබයි වල ඉන්න අයට මේක පොඩි අයිඩියාවක් නෑ මොකද්ද මේ බෙඩ් ස්පේස් පාර්ෂන් කියන එක. ඒක තමයි මම කියලා දුන්නේ. ඉතින් අපි මුලින්ම මේන් කාරණේ නම් අපි දැන් මොකක් ගැන කතා කරනවාද ඊට පස්සේ වරන ඔයගොල්ලන්ට පුළුවන් තව තැන තියෙනවා අල්කුසේ කියන්නේ අල්නාද වගේ තැන. ඒ කියන්නේ සාජවල ළඟ තැන. ඔයගොල්ලන් එතනින් බෙඩ් ස්පේස් එකක් වගේ පාර්ෂන් එකක් වගේ කරන බෙඩ් ස්පේස් එකක් වගේ කරනවා සාමාන්‍ය ඉරම් 600ක් 500ක් වගේ තමයි යන්නේ පොඩි ගාණක් යන්නේ. ඒ වගේම පාර්ෂන් එකක් කරනවා ඉරම් 900ට 800ට 10කට මැක්සිමම් 10කට වගේ යනවනම් ඒ වගේ ගාණ ඉතින් ඩිරාම් 10ක් කියන්නේ 78න් 78000ක් වගේ වෙන්නේ. හැබැයි මෙතන තියෙන අවාසිදායක දේ තමයි යාළුවනේ එතන පොඩ්ඩක් දුර වැඩි. ඒ කිව්වේ ඔයගොල්ලන්ට දැන් ඉන්ටර්විව් එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඉන්ටර්විව් අල්නාද වගේ තැන්වල තියන්නේ නෑ. සාමාන්‍ය එක දෙන්නේ සිටි එක කියන්නේ ඩුබයි වල මැද වෙන්න වගේ. ඉතින් ඔයගොල්ලෝ අරහේ කියන්නේ ඩුබයි වල මේ මැද තියෙන තැනකට ආයෙ ඔයගොල්ලෝ අල්නාදින් නම් මෙහෙට එන්න ගියාම ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට ඔයගොල්ලන්ට වියදමක් යනවා. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මෙහෙට එන්න කලින් ඔයගොල්ලන්ගේ ජර්නි එක හොඳට ප්ලෑන් කරලා එන්න ඕනේ. මොකද නැත්තම් මෙහෙට ඇවිල්ලා ඔයගොල්ලෝ මෙහෙන් මම වාරි හම්බ කරගෙන ආයේ වීදම් කරනවා. එහෙම හිතාගෙන ඉන්න එපා. ඊට කලින් ඔයගොල්ලෝ පුළුවන් තරම් ලංකාවේදීම පර්ෆෙක්ට් ප්ලෑන් එකක් ගහගෙන මෙහෙට එන්න. දැන් ඔයගොල්ලෝ අල්නාද වල එතකොට ඉඳි ඔයගොල්ලන් ඩුබයි වලට ඒ කියන්නේ ඩුබයි සිටි එකේ ජොබ් එකක් සෙට් වුණොත් එහෙනම් ඔයගොල්ලෝ එන්න යනවා නම් ඔයගොල්ලන් ටැක්සි එකේ හරි මෙට්‍රෝ එකේ හරි බස් එකේ හරි එහෙම එන්න ගියාම ඔයගොල්ලන්ට යන කාලය සමහරට පැය දෙකක් යන්න පුළුවන් දෙකමාරක් යන්න පුළුවන්. ඒවල ඉන්ටර්විව් එකට ඇවිල්ලා ආපහු ඔයා ගෙදර යන්න ඕනේ. එතකොට මුළු දවසක් ඉන්ටර්විව් එකට නාස්ති වෙනවා. ඒක නිසා යාළුවනේ පොඩ්ඩක් කල්පනා කරලා ඔයගොල්ලෝ කියන්නේ මැද තැනක වගේ ඉන්නවනම් ඔයගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වීදම යන්නේ නැහැ. ඊට අමතරව ඒ ටයිම් එක වේස්ට් වෙන්නේ නැහැ. සමහරට ඔයගොල්ලෝ මෙහෙට ආවන් පස්සේ එකම දවසේ ජොබ් ඉන්ටර්විව් දෙක තුනක් සෙට් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම සෙට් වෙනාම අර විදිය ඔයගොල්ලෝ දුර තැනක ඉන්නවනම් ඔයගොල්ලන්ට එකම දවසේ කරන්න අමාරුයි. මොකද එකක් බලන්න කැප කරන්න වෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේ දේවල් බලද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලොජිකලි රියලිස්ටිකලි හිතලා බලන්න ඕනේ මොන වගේ තැනක් දාලා තෝරගන්න කියලා. 50ක් වැඩි වුණාට කමන්නේ මේ වගේ තැනක ඉන්න එක මම නම් හොඳ මිඩල් තැනක ඉන්න එක තමයි මම නම් කියන්නේ මගේ පොයින්ට් ඔෆ් view එක අනුව හොඳම දේ. ඉතින් යාළුවනේ ඊළඟ තැන් දෙක තමයි මම ඕගලන්ට කම්පෙයාර් කරන්න යන්නේ රිගාවලයි ඒ කියන්නේ බුර්ජුමාන් හරි කරා වගේ වෙයි දෙක මෙතේ එක ළඟ තියෙන එකයි මම කියන්නේ. බුර්ජුමාන් මල්ලේසියට ගන්න. ඒ රිගාවල තියෙන ක්‍රවුඩ් එක ටිකක් වැඩි. රිගා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පැය 24ම වැඩ කරන තැනක් විදියට තමයි. රිගාවල කියන්නේ එන්වයරන්මන්ට්ස් එක. ඔයගොල්ලෝ පාන්දර 3ට ගියත් එකම ක්‍රවුඩ් එකක ඉන්නවා. ඊට අමතරව රෑ 7ට ගියත් රෑ 12ට ගියත් එකම ක්‍රවුඩ් එක. කියන්නේ ඒක පොඩ්ඩක් ක්‍රවුඩඩ් පැත්ත. ඒට අමතරව බුර්ජුමාන් වල සාමාන්‍යයෙන් 12න් පස්සේ කඩවල් කියන්නේ ඔයගොල්ලන්ට
සාපේක්ෂව කියන්නේ රිගාවල් සාපේක්ෂව කඩවල් ඇරලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මිනිස්සු ගැවසෙනත් අඩුයි. හැබැයි රිගාවල් ඔයගොල්ලෝ මොන ටයිම් එකකට ගියත් පැය 24ම ඕපන් කරපු කඩවල් තමයි ෂොප්ස් තියෙනවා, කියන්නේ කැෆටේරියා තියෙනවා, ග්‍රෝසරි හැම දෙයක්ම සාමාන්‍ය පැය 20ම තියෙන දේවල් තමයි තියෙන්නේ. ඒකින්ද පැය 24ම එතන මිනිස්සු ගැවසෙනවා. ඒ අතින් ගොඩාක් දුරට සේෆ්ටි එක අතින් ඉහළ තැනක් තියෙන රිගාවල. මම කියන්නේ බුර්ජමන් වල සේෆ් එක අඩුයි කියලා. ඔයගොල්ලෝ දන්නේ නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් අදිමදි කරනවා මිනිස්සු කට්ටිය ගැවසෙන්නේ නැත්නම් අපි ලාංකික විදියට අපි සාමාන්‍යයෙන් එහෙට මෙහෙට යන්න කැමති නැහැ. ඒකින්ද යාළුවනේ ඔයගොල්ලන්ට හැබැයි මම අර කලින් කියන වගේ ට්‍රවුඩර්ස් කියන්නේ නිවි හැනහෙල්ලෙන ඉන්න ඕන පැත්තක් නම් බුර්ජමන් එක හොඳයි. ඊට අමතරව ඔයගොල්ලන්ට අර සේෆ්ටි එක එහෙම නැත්නම් හැම වෙලේම අර හොඳ එන්වයරන්මන්ට් එකක් දකින්න ඕන ක්‍රවුඩඩ් එන්වයරන්මන්ට් එකක් දකින්න ඕන නම් රිගාව පැත්ත හොඳයි. ඊට අමතරව යාළුවනේ එකමඩේෂන් වල කියන්නේ බෙඩ් ස්පේස් වල ප්‍රයිසස් එහෙම ගත්තම රිගාවල පොඩ්ඩක් බුර්ජමන් වලට පොඩි ගාණ වෙනසක් තියෙනවා. ඩිරාම් 100ක 150ක වගේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ දෙකම හැම තැනකම ඇක්සසිබල් වෙන විදිහට තමයි තියෙන්නේ. කම්පැරිසන් එක ඔය විදිහට එච්චරයි තියෙන්නේ. ඊට අමතරව මම ඔයගලන්ට තව දෙයක් කියන්න කැමතියි. අපි ඔයගොල්ලෝ ලොකේෂන් ඔයගොල්ලෝ තෝරගත්ත යාළුවනේ ලොකේෂන් එක කියන්නේ ඇක්සසිබල් ඒමිය විතරක් නෙමෙයි බලන්න. ඔයගලන්ට ඔයගොල්ලන්ගේ සේෆ්ටි එක ගැනත් බලන්න. ඔයගොල්ලන්ගේ සේෆ්ටි එකට වඩා ඔයගොල්ලන්ගේ කියන්නේ ඔයගොල්ලෝ ගෙන බඩු වල සේෆ්ටි එකක් බලන්න. උදාහරණයක් විදිහට ඔයා ඩුබයි වලට එන්නේ ජොබ් එකක් හොයාගන්න ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ලැප්ටොප් එක ගේනවා. ඊට පස්සේ ඔයගොල්ලන් පාස්පෝර්ට් මුදල් එහෙම මුදල් කියන වොලට්ස් මේ ඔක්කොම ගේලා ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ සාමාන්‍ය බෙඩ් ස්පේස් එකට යද්දී ඔයගොල්ලෝ ඔය වගේ දේවලුත් බලන්න ඕනේ ඔයගොල්ලන්ගේ සේෆ්ටි සම්බන්ධව. උදාහරණයකට හිතන්න ඔයගොල්ලෝ ආවෙන් පස්සේ ඔයාලා ලැප්ටොප් එකයි වොලට් එක නැතුණොත් තාම මොකද කරන්නේ? වැදගත්ම දේ තමයි ඔයගොල්ලන් පාස්පෝර්ට් නැතුණොත් මොකද කරන්නේ? ඔයගොල්ලෝ ඉන්න බෙඩ් ස්පේස් එක ඔයගොල්ලන් ඉන්ටර්විව් එකක් සෙට් කරනවා. ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට ගියාම ඔයගොල්ලෝ ගිහිල්ලෙන්දී එතන බඩු නැති වෙලා නම් තියෙන්නේ. ඔයාලා ලෑන්ඩ්ලෝඩ් වෙන හදේ. මම දන්නේ මම හිටියේ නෑ කියලා ඉවරල කරන්න දෙයක් නෑ. ඒකින්ද ඔයගොල්ලෝ ඒ වගේ තැනක් කියන්නේ බෙඩ් ස්පේස් එක පාර්ෂණයක් හොයාගද්දී වැඩිම හොඳම දේ තමයි හොඳ ආරක්ෂිත තැනකුත් වෙන්න ඕනේ. ඒකත් මතක තියාගෙන ඉවරලා ඩුබයි වලට එන්න කලින් මම කලිනුත් කිව්වා වගේ හැම වෙලේම ප්ලෑන් කරන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ අහනවා ඇති ඔයා නම් කියයි ඩුබයි වලට එන්න කලින් ප්ලෑන් කරලා එන්න අරවා කරලා මේවා කරලා අපි කොහොමද ප්ලෑන් කරන්නේ අපිට මේ ඩුබයි වල අයියලා කරන්න කවුරු උදව් කරන්න. හරි. මම දන්න හැම එක්කෙනාටම නෑදෑයෝ ඔය අයියලා මල්ලිලා අක්කලා නැහැ කියලා ඉවරලා. ඒත් ඔයගොල්ලන්ට හැම දෙයක්ම ඔයගොල්ලෝ බලද්දී යාළුවනේ හැම වෙලේම ප්‍රශ්න දිහා විතරක් බලන්න එපා. පුළුවන් තරම් උත්තරයක් හොයාගන්න try කරන්න. මෙහෙ යාළුවනේ කියන්නේ ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. Facebook groups තියෙනවා. මම ඒවල link ටික මම මේ description box එකේ දාන්න. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මෙහි app එකක් තියෙනවා ඩුපිසෙල් කියලා app එකක්. කියන්නේ මොබයිල් app එකක් තියෙනවා. ඔයගලන්ට ඒකට ගිහිල්ලා වුණත් ඔයාට පොඩි idea ගන්න මම මේ කියපු තැන් වලට keyword එක විදිහට ගහලා ඔයගොල්ලෝ බලන්න එතන bed space වල partition වල price range එක තියෙනවා. ඒතර ඔයගොල්ලෝ එන්න කලින් ඔයගොල්ලෝ දන්නවා හරි. මම මෙතන නම් ඉන්න තැන මේ තැනට මම roughly කොච්චරක් දෙන්න ඕනේද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙහෙට එන්න කලින් ඔයගොල්ලන්ට WhatsApp මාර්ගෙන් ඒගොල්ලන් කියන්නේ ඉන්න ලෑන්ඩ්ලෝඩ් එක chat කරලා හරි මම මේ දවසේ එනවා. මේ තමයි තියෙන්නේ කියලා මට පින්තූර ටිකක් එවන්න මට වීඩියෝ එකක් එවන්න මේ බෙඩ් ස්පේස් එක කියලා එන්න කලින් ඔයගොල්ලන් තැන බුක් කරලා මෙහෙට ආවෙන් පස්සේ ඒක පේමන්ට් එක කරලා එතන ඉන්නත් පුළුවන්. ඉතින් මම ඔය වගේ ඔප්ෂන් දෙන්නේ යාළුවනේ. මම කියන්නේ නෑදෑයන් යාළුවන් විශ්වාස කරන්න එපා කියලා. මම කියන්නේ පුළුවන් තරම් ඔයගොල්ලෝ දෙයක් කරනවා නම් ඔයාලගේ මහන්සියෙන් ඔයාලගේ කකුල් දෙකෙන් හිටගෙන අනිත් අයගේ උදව් මම කලින් කිව්වා මම කිසිම දෙයක් එහෙම ගන්න එපා කියලා කියන. හැබැයි පුළුවන් තරම් ඔයාගේ මහන්සියෙන් ඔයා උදව් කරලා ඒ කියන්නේ උදව් ගන්න නැතුව මහන්සියෙන් හිට ගන්න එක තමයි වැදගත් වෙන්නේ මෙතන. ඒකින්ද පුළුවන් තරම් try කරලා බලන්න. එහෙම පුළුවන් නම් එහෙම කරමුත් උදව් ගත්තා කියලා ඉතින් වැරද්දක් නැහැ. අපි හැම කෙනාටම ඕනේ ගොඩ යන්න ලංකාවේ මමත් කැමති කවුරු කෙනෙක් ගොඩ යනවා ගිහිල්ලා කියන්නේ ගොඩ ගිහිල්ලා තමන්ගේ පවුලේ අයවත් මෙහෙට අරගෙන හොඳ ජීවිතයක් ගත කරනවට තමයි අපි කවුරුත් කැමති.